ශාකද? බීජ සාධනය වල ඇට තියෙනවා. හරි? මෙයාගේ මේ තුන් දෙනාගේ විවෘත බීජක ඒ කියන්නේ කොටින්ම ගෙඩි නෑ. ඇටේ වට කරලා මොකද hina වෙන්නේ? ගෙඩි නෑ. වට කරලා ගෙඩිය නෑ. ගෙඩියක් නැත්තම් උඩ තියෙන්නේ මොකක් විතරද? ඇටේ විතරයි. බීජ විතරයි. ඒ බීජෙත් ඒ ඇටෙත් ආවරණය වෙලාද නැත්නම් විවෘතයිද? ඇටේ එළි. හරිම අනතුරුදායකයි. ඒ හින්දා ඔන්න නග්න බීජ කියලා කියනවා. අන්න මං කියන්නේ සරලව වැඩක් කරගන්න කොල්ලට හෝ කෙල්ලට පාඩම් කරනවා නම් මෙහෙම උගන්නනවා හැර යකෝ මෙහෙම උගන්නලත් බැයි නම් මොලේ චෙක් කරගන්න ඕන. මොකද්ද නග්න කියන්නේ? හෙලකොට්ටෙන් කියන එකනේ. එහෙනම් නග්න බීජ කියන්නේ මොකද්ද? විවෘත බීජක. මේගොල්ලෝ ඕකේ අනිත් පැත්ත කොබඳ කියන්නේ? ආවෘත බීජක ශාක. ඒගොල්ලගේ ඵලයක් තියෙනවා. බැලපු ගමන් බීජේ පේන්නේ නෑ. ඵලය තමයි පේන්නේ. අන්න වැඩි. දැන් මේ ඵලය හැදෙන්නේ මොකෙන්ද? ඩිම්බ කෝෂයෙන්. මොන කෝෂයෙන්ද? දැන් මේක මේ අපේ මිනිස්සුන්ගේ ගෑනු පිරිමි දිහා බලන්න එපා. දැන් ගෑනු අයගේ ඩිම්බ කෝෂයක් තිබ්බා කියලා ඵලයක් කියලා එකක් ඉන්නේ නෑනේ. ඒකෙන් එන්නේ ඩිම්බ. දැන් ශාකවල ඩිම්බ කෝෂය තමයි මතු අනාගතේ මොකක් වෙන්නේද? ඵලය වෙන්නේ. එතකොට මේ ඩිම්බ කෝෂයේ කුටීරයක්. ඒ කුටීරය ඒ විදිහටම ඵලය වෙනවා. ඇත්තට හිතලා බලන්න. ඇත්තටම හිතලා බලන්න ගහක ගෙඩියක් කියන්නේ එක්තරා කුටීරයක් තමයි. ඒක මැද්දේ තමයි ඒ ගහේ බීජ තියෙන්නේ. හරිනේ කතාව? ඒක තමයි විස්තරය. එතකොට මම මේ ඇයි මේ කියන්නේ කුටීර ගගා? දැන් මේවා තමයි පොතේ තියෙන්නේ. හරි? එතකොට දැන් ඔන්න ඒගොල්ලෝ කියනවා ඒ නිසා වැසුණු කුටීරයක් තුල බීජ පවතී. ඒ කවුද එහෙනම්? ආවෘත බීජක. බීජේ වට කරමින් පුෂ්පයෙන් සම්භවය වූ කුටීර නොපවතී. විවෘත බීජක. තේරුණාද? අන්න එහෙම හරි ගානට මෙහෙම අහුරගෙන තියාගන්න. ඔන්න මේ මගේ අම්මේ මුළු ශාක වංශ ටික මේක තියෙනවා. ඉන් ඩීටේල් ඔක්කොම නම් උදාහරණ අන්වර්ථ නාම ඔක්කොමත් එක්ක. හරි? දැන් ඔබේ වාරය